තරමක් නිහඬතාවයෙන් යෙදී සිටියේ අද ලෝකේ සහ අපි ජීවත් වෙන රටේ අපේ මහද්වීපයේ ඉදිරි අනාගතයේ සමනල් විදුහා දරුවන්ගේ අනාගත බලාපොරොත්තු වෙන දෙමව්පියන් කොච්චර කැප වෙනවද? දූ දරුවන් කොච්චර කැපවීමක් කරනවද දෙමව්පියන්ගේ මානසික කැපවීම මත? ඒක ඇත්තටම කිව්වොත් එහෙම මුලින්ම හිතා ගන්න බැරි සුප්‍රකටම මේ විශේෂ අවස්ථාවක් විදිහට අපිට හිතන්න වෙන්නේ. මොකද හේතුව මේ දෙමව්පියන් සමගම දරුවනුත් ඒ මත්තම එකම ලයිලයියේ දුම් විදිහට කැපවීම කරනවා. ඉතින් මේ වගේ ළමයින්ට අපි කැප වෙලා ළමයිනුත් එක්ක හැපිලා තෙරපිලා උදේ හවස රැ නිදි බලලා මේ ජීවිතේ ගැට ගහගන්නේ පුදුම ගේමක් ගන්න මේ රටේ පුරවැසියෝ වෙන්න අනාගතේ උසස් මට්ටමින් නොයෙක් තානාන්තර ගන්න රජයේ සේවකයන් සහ වෙන ධර්මාන්ත සහ විදේශ රැකියා නොයෙක් වෘත්තීය මට්ටම් වලට යන පුදුම මහන්සියක් දරන ජන කොටසක්. මට නිකම්ට හිතුණා මගේ ත්‍රිවිල් එක ඇතුළේ මම ඉන්නේ සද්ද කර ඉන්නකොට මට නිකන් වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා. මම මේක TikTok සහ YouTube එකටත් FB එකටත් දාන්න කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සෝෂල් මීඩියා වලින් බලන දකින්න සියලු දෙනාම ඇහෙන සියලු දෙනාම කමෙන්ට් එකක් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් ෆලෝ කරලා ෂෙයා කරලා ඉදිරියට ගෙනියන්න. මේක තමයි ලෝකේ කොතනත් වෙන සිද්ධාන්තය. තවත් දරුවෙක් දුවගෙන ඔව් අපිට හිතන්න පුළුවන් ශ්‍රියන්ත මැන්ඩි චින්තක සොයිස වැනි කෙනෙක් කියන එක. යනාගල් බලාපොරොත්තු කියන එක හරි අමාරුයි ළමයි. අපේ කාලේ වගේ නෙවෙයි. ඒ ඔක්කොම මුරා කියලා තියෙන්නේ. දෙමව්පියෝ ඉන්න දරුවන්ගේ බෑග් උසුලගෙන. දරුවෝ ඉන්න අක්කා අයියා එනකම් මල්ලි නංගි එනකම්. ගෙදර නෝකින් දෙමව්පිය තියන් ඉන්නවා. වගේ වෙන කොටස් තමයි තියෙන්නේ ගොඩක්. ශිෂ්‍ය නායක ළමයි දෙන්නෙක් තවත් ඉන්නවා. තව යනවා ක්ලාස් එකකට ලොකු පන්ති වල ළමයි වගේ. කොහොම තමයි මේ ජීවිතය අපි හැදගන්නේ. රයිට් බලපු සියලු දෙනාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.